ආයිබෝන් යාළුවනේ ඉතින් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියා දෙන්න යන්නේ ඔයාගම කියලා YouTube channel එක හරියටම A to Z create කරන විදිය. ඉතින් මම හිතනවා ඔයාලා අද වීඩියෝ එක skip කරන්න නැතුව බලයි කියලා. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ YouTube application එක open කරගන්න. මම මේ ඉතින් මගේ YouTube application එක open කරගන්නවා. තව දෙයක් ඉතින් ඔයාලට මේ YouTube channel එක හදන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාලට Gmail address එකක් තියෙන්න ඕනේ. මම හිතනවා මේ විදිහට ඔයාලට Gmail address එකක් ඇති කියලා. නැත්නම් ඉතින් ඔයාලට මේ වීඩියෝ මම දාන මේ වීඩියෝ එක බලන්න බෑනේ. ඔයාලා Gmail address එක කරා YouTube එක login වෙලා තමයි අද මගේ වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ඔයාලා YouTube එකට ආවට පස්සේ ඉතින් ඔයාලට මේක ෆෝන් එකේ වුණත් කරගන්න පුළුවන් ලැප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් තියෙනවනේ ඒක ඊට වඩා ලේසි. මේකක් නෑ කියලා හිතන්න එපා ගන්න ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ ස්මාර්ට්ෆෝන් එක අරගෙන ඔයාලගේ YouTube එකේ මෙතන උඩම පේනවා ඉතින් ඔයාගේ Gmail එක. කියන්නේ ඔයාගේ Gmail එක පටන් ගන්න අකුරෙන් ඒ කියන්නේ පළවෙනි අකුරෙන් මෙන්න මේ විදිහට රවුමක් ඇතුලේ තියෙනවා ඒ අකුර. ඉතින් ඔයා ඒක ක්ලික් කරන්න. ඒක ඔයාලට පහළට වහම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් YouTube Studio කියලා. ඉතින් ඕකට එකපාරක් ක්ලික් කරන්න. ඕක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට YouTube Create Studio එකට ලෝඩ් වෙනවා. ඉතින් මේ විදිහට තමයි YouTube Create Studio එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාලට මෙතන කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලට මේකේ මෙන්න මේ තීරුවේ පහළට ආවම ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන customization කියලා section එක. ඉතින් ඕකට එකපාරක් ක්ලික් කරන්න. හරි ඒකට ක්ලික් කරාම මෙන්න මේ විදිහේ window එකක් තමයි open වෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ YouTube channel එකේ banner එක, picture එක ඒ වගේම name එක, ඒකට description එක, තව watermark, email address ඔක්කොම මෙතනින් තමයි add කරන්නේ. ඉතින් අපි add කරගෙන යමු. මම මෙතන දානවා මගේ channel එකේ name එක. හරි යාළුවනේ ඉතින් මම දැන් Nissatek Academy කියලා දානවා. ඉතින් මම මේකේ ගේන්නේ education video කියලා හිතනවා. ඉතින් මම දැන් description එක මේ විදිහට දානවා. හරි ඉතින් මම දැනට ඔයාලට පෙන්වන්න සාම්පල් එකක් නිසා මේක මේ විදිහට තියාගන්නවා. ඉතින් ඊට පස්සේ අපි යමු මෙතන මුලින්ම කරන්න ඕනි ඔයාලගේ channel එකට logo එකක් add කරන්න. ඉතින් මෙතන ඔයාලට පේන දේ upload කියලා බටන් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් ඕකට එකපාරක් click කරන්න. කියන්නේ ඔයාලා දැනට save කරන් තියෙන logo එකක් එහෙම තියෙනවා නම් ඔයාලගේ කියන්නේ file explorer එකට මේ විදිහට load වෙනවා. ඉතින් ඔයාලගේ save කරගත්ත image එක කියන්නේ logo එක තියෙන තැන location එකට ඔයා ගිහිල්ලා ඒ logo එක දාගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහේ logo එකක් තියෙනවා. ඉතින් මම මේක දාගන්නවා. ඊපස්සේ මෙතනින් ඔයාලට ඒව adjust කරලා ගන්න හදාගන්න පුළුවන්. ඊපස්සේ done දුන්නම ඔයාලට පේනදී මෙන්න මේ විදිහට ඒ logo එක add වෙනවා. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට ඒක change කරන්න වගේම remove කරන්න. ඉතින් ඊට උඩ තීරුවේ බැලුවම ඔයාලට banner එකක් කියන්නේ YouTube channel එකේ ඔයාලට පේනවා. ඉතින් මම example එකක් විදිහට මගේ channel එක පෙන්නන්නම්. මෙන්න මේ පේනවා නේද play zone LK කියන channel එකට උඩින් ඔයාලට පේනවාද මෙන්න මේ විදිය ස්පයිඩර්මෑන් කෙනෙක්ගේ banner එකක් දාලා තිනවා. ඒ විදිය banner එකක් අපිට මෙතනට add කරන්න පුළුවන්. ඒකත් ගන්න තියෙන upload කියන එක එබුවාම ඔයාලගේ ඉතින් ඔයා banner එක save කරලා තියන් ඉන්නවා නම් ඉතින් ඊතර location එක ගිහලා අර විදියට banner එකක් දාගන්න. ඉතින් මට banner නැහැ මම wallpaper එකක් දාගන්නවා. මට මේක හොඳයි guys. ඊට ඒක ක්ලික් කරලා open දුන්න ගමන්
ඔයාලට මෙන්න මේ විදිහට ඒකේ يعني සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් ඔයාලට කැමති ගානකට මේක හදාගෙන දාන්න දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මතක ඇතුව මේකට දෙද්දි MB 6ට වඩා අඩු ෆොටෝ එකක් තමයි මේකට දෙන්න ඕනේ. ඒ වගේම ලෝගෝ එකට MB 4ට වඩා අඩු මේ ලෝගෝ එකක් තමයි දෙන්න ඕනේ. මේට වඩා වැඩිව දුන්නොත් මේකට ඇඩ් කරන්න බෑ, එරර් එකක් එනවා. හරි ඉතින් ඒ විදිහට ගියාම ඔයාලට මෙතන පහළ පේනවා ඉතින් ඊමේල් ඇඩ්‍රස් කියලා එකක් ඇඩ් කරන්න. ඉතින් අපි ඊමේල් ඇඩ්‍රස් එක දාමු මෙතනට. ඉතින් මෙතනට දාන්න ඉතින් ඔයාලට මේ channel එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක නෙමෙයි වෙනත් ඊමේල් එකක්. ඒ කියන්නේ ඔයාලව contact කරගන්න ඉතින් හදිස්සියේ. ඊට පස්සේ මේ පහළටම ඔයාලට පේන ඉතින් වීඩියෝ watermark කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන වීඩියෝ watermark එකක් දාන්න පුළුවන්. කියන්නේ ඔය channel එකේ දාපු logo එක හරි ඔයාගේ පින්තූරයක් හරි මෙතනට දාන්න පුළුවන්. ඉතින් ඒක දාන්නේ ඒ පින්තූරේ වැටුණාට පස්සේ කවුරු හරි අපේ වීඩියෝ එක බලනවා කියලා හිතන්නකෝ. ඒ වීඩියෝ එක බලද්දී ඔය දාපු watermark එක වැටෙනවා. ඔය watermark එක ක්ලික් කරපුවම අපේ channel එකට subscribe ගන්න එනවා. ඉතින් ඔය වගේ තමයි මෙතන watermark එකක් add කරන එකේ හේතුව. ඉතින් මම මේකට දාපු logo එක මේක එතනට දානවා. ඉතින් මෙතනින් අහනවා ඒක logo එක add වෙන්න ඕන display time එක. ඉතින් end of video ද custom start time ද entire video ද කියලා. ඉතින් මම video එක entire video එක කියන එක දානවා. දාලා ඉතින් ඔයාලට පස්සේ ඕන පුළුවන් මේක change කරගන්න remove කරගන්න. ඊට පස්සේ ඔය ටික හැදුවට පස්සේ ඔයාලට මෙන්න මේ පැත්තේ section එකේ පේනවා. ඒ කියන්නේ ඔයා YouTube channel එකක් පටන් ගන්න සල්ලි හොයන්න කියලා නම් ඔයාලට මේ earn කියන section එක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් අපි යමු earn කියන section එකට. හරි guys, තව දෙයක් අමුතුනා වැදගත් දෙයක්. ඔයාලා මේ ටික හැදුවා නම් අනිවාර්යයෙන් මේ publish කියන මේ බටන් එක press කරලා තියන්න. නැත්නම් මේ ඔය හදපු ඔක්කොම ආයෙ delete වෙලා යනවා. ඉතින් මේ publish කියන එක දීලා බලමු. හරි ඉතින් publish වෙනවා. හරි ඉතින් ඔයාලට මෙතනින් පේනවා ඉතින් උඩින් line එකක් යනවා. ඔය line එක ගිහිල්ලා ඉවරනාට පස්සේ යටින් message එකක් එනවා වගේ channel එක publish වුණා කියලා. ටිකක් කළා බලමු. හරි දැක්කනේ guys මෙතන යටින් ආවා changes publish කියලා. ඉතින් අපි දැන් යම් මෙන්න මේ earn කියන section එකට. හරි earn කියන section එක ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලා සල්ලි හොයන්න මේකට එනවා නම් අනිවාර්යෙන් subscribes ලා 1000 ගන්න ඕනි. අනිත් target එකෙන් මේ දෙකෙන් එකක් තමයි තෝරගන්න ඕනි. ඉතින් watch hours 4000ක් යන්න ඕනි. ඉතින් ආයෙ තියෙනවා short views දවස් 90ක් ඇතුළත 10 million යන්න ඕනි. ඊට පස්සේ ඒවා ගියද්දි කියන්නේ subscribe එකක් දෙකක් ගැහුවගෙන එතකොට මේක ටික load වෙනවා. ඉතින් මේකෙන් ඔයා මේ get notified කියන එක දීලා තියන්න. එතකොට ඔයාලට මේවා ගැහුවට පස්සේ ඔයාගේ email එකට එනවා verification එක. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ setting කියන එකට යන්න. setting කියන එකට ගියාට පස්සේ මේ currency එක USD US dollar කියන එක තියාගන්න. ඊට පස්සේ මේ channel කියන එකට යන්න. channel ගියාට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා වගේ country එක තෝරන්න. ඉතින් මෙතන country එක තෝරන්න ශ්‍රී ලංකාව කියලා. එනවා වෙන රටක කෙනෙක් නම් කියන්නේ වෙන රටකින් නම් මේක පටන් ගන්න ඔයාගේ country එක තෝරගන්න ඔය ඉන්න. මම මෙතන මගේ ශ්‍රී ලංකාව කියලා දෙනවා. ඒ වගේම මෙතන පුරා ඔයාලට keyword ටිකක් දෙන්න. ඒ කියන්නේ මම මෙතන දෙනවා මගේ channel එකේ keyword වගේ දෙකක් දෙනවා. ඉතින් ඔයාලා කැමති ගානක් මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. 500ක් වෙනකම් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට යමු අපි මේ advanced setting කියන තැනට. ඉතින් මෙතනින් අහනවා ඔයා මේ වීඩියෝ හදන්නේ පොඩි ළමයින්ටද පොඩ්නේ 18ට උඩ වැඩි අයටද කියලා. ඉතින් මම මෙතන දාලා තියෙන්නේ මම දාන වීඩියෝ එකේදී මට අහන ඒ කියන්නේ මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී මගෙන් ඒක අහනවා. ඒ විදිහට තමයි මම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඒක දැන්ම හදාගෙන තියන්න. එතකොට ඔයාලට වීඩියෝ එක දාද්දී හදන්නේ නැහැ. ඒ කියන්නේ අහන්නේ නැහැ ඒක. හරි ඉතින් ඔතනින් ඔය වගේ දේවල් තමයි කරගන්න තියෙන්නේ. ඊළඟට යන්න මේ permission කියන section එකට.
මේකට ගියාට පස්සේ ඔයාගේ ඊමේල් එක පෙන්නනවා කියන්නේ ඔයාගේ YouTube channel එකේ තියෙන ඊමේල් එක. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ මෙතන උඩ පේනවා ඇති ඔයාලට invite කියලා එකක්. ඕක ක්ලික් කරාම ඔයාලට මොකක් හරි ඊමේල් එකක් ඇලියේ. ඔයාගේ YouTube channel එකේ ඔයාගේ වීඩියෝ එඩිට් කරන එඩිටර් කෙනෙක් ඉන්නවා නම් හෝ ඔයාගේ ඔයාලට මැනේජර් කෙනෙක් ඉන්නවා නම් එයාලට මෙතන invite කරන්න පුළුවන්. කියන්නේ මේ ඉතින් ඔයාගේ මැනේජර්ට ඔයාගේ YouTube channel එකට එන්න permission දෙන්න පුළුවන්, එඩිටර්ට පුළුවන්. ඔයාගේ ගොඩක් අයට මෙතනින් ඔයාලට permission දෙන්න පුළුවන්. ඉතින් මම දැනට එතනින් කාටවත් දෙන්නේ නැහැ. හරි ඉතින් ඔය ටික ඔක්කොම හදාගත්තට පස්සේ ඔයාලට මෙතන save දෙන්න තමයි තියෙන්නේ. save දීලා අපි යන් ආයෙ customization වලට. හරි ඉතින් දැනට ඔයාගේ YouTube channel එකේ වැඩ කටයුතු රේ. ඉතින් මම ඔයාලා උඩට පේනවා ඇති home tab කියලා එකක් තියෙනවා. ඉතින් ඔකට එකපාරක් ක්ලික් කරන්න. හරි home tab එකට ආවට පස්සේ මෙන්න මේ tick එක enable දීලා තියාගන්න. හරි ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් වීඩියෝ කැටගරි කරන්න for you video, short videos, post මේ වගේ ඕන විදිහට create playlist ඔයාලට playlist එකක් උනත් හදාගන්න පුළුවන්. මෙතනින් පුළුවන් ඉතින්. ඒ වීඩියෝ ඔක්කොම හදලා ඔයාලට තියෙන්නේ මෙතන publish කියන එක දෙන්න. හරි ඉතින් ආයෙත් ලයින් එක යනවා ඔයාලට පේනවා නැති. ඉතින් පස්සේ මෙතන change published කියලා වැටෙනවා. ඉතින් ඔයාලට ඊළඟට තියෙන්නේ අපි යන් ඒකේ dash. හරි ඉතින් යාළුවනේ channel dashboard එකට අවශ්‍ය මේ විදිහට තමයි බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති upload videos කියලා එකක් තියෙනවා. ඕකට එකපාරක් click කරාම අපිට පුළුවන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරලා පස්සේ ඔයාලා ටයිටල් එක, ඩිස්ක්‍රිප්ෂන් එක ඒ වගේ දේවල් ඇඩ් කරන්න එනවා. ඔයාගේ ටැග් ලයින් ඇඩ් කරන්න එනවා. thumbnail එකක් හදාගන්න එනවා. ඉතින් thumbnail ඔයා හදපු thumbnail එක ඇඩ් කරන්න එනවා. ඉතින් ඔය වගේ දේවල් කරලා අන්තිමට publish කියන බටන් එකක් මේ පැත්තෙන් එයි. ඕක දුන්නම ඔයාලගේ වීඩියෝ එක publish වෙනවා. ඉතින් අපි ওই විදිහට තමයි හරියටම channel එකක් හදාගන්නේ. ඉතින් මං හිතනවා අදගෙන වීඩියෝ හොඳ ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් කියන්නේ අපේ මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. අපිටත් ඒවා හදාගන්න. ඉතින් මේ විදිහට තවත් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් අපේ subscribe කරලා bell icon එක ඕල් දීලා තියාගන්න. එහෙනම් අපි තවත් දවසක මේ විදිහේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට වැදගත් වෙන. එහෙනම් අදට මං ගිහින් එනවා. bye.